හරි අපි කන්ටිනියු කරගෙන යමු අපේ වැඩේ. මුලින්ම පොඩ්ඩක් මතක් කරනවා අද අපේ ක්ලාස් එකක් නෙවෙයි. කියන්නේ පැය දෙකක කාලයක් අද අපේ සෙමිනාර් එක යන්නේ නැහැ. පැයක වගේ කාලයක් ඇතුළත මම ඔයාලට මේ කෝස් එක යන විදිය සම්බන්ධව පැහැදිලි කිරීමක් කරන්න යන්නේ. හරි. ඒතර මෙතනදී මේ මුලින්ම කෝස් එක සම්බන්ධව පැහැදිලි කිරීමක් කරන්න කලින් ඔයාලා දැන් ක්ලාස් එකට සම්බන්ධ වෙද්දී මේ ගුරුවරයා කවුද කියන එක සම්බන්ධව අවබෝධයක් තියෙන්නත් ඕනේ. ඔයාලා සමහරට ඇඩ්වර්ටයිස්මන්ට් එකක් වෙකලා ඉන්න ඇති. හරි. මෙතන දැන් Zoom links දෙකකින් ගොඩක් කට්ටිය ඇවිල්ලා ඉන්නවා. හරි. YouTube live එකෙත් කට්ටිය ඉන්නවා. මට මැසේජස් දාන්න. හරි ඔයගොල්ලෝ. thank you. හරි. එතකොට මේ මම සම්බන්ධව පොඩි හැඳින්වීමක් මම කරන්නම්. අද අපේ ආරම්භක දවස නිසා මම හිතන්නේ ඔයාලට සිංහලෙන් කන්ටිනියු කරගෙන ගියොත් පැහැදිලිව තේරෙයි. හරි. මගේ නම නම් හැමෝම දන්නවා මම ප්‍රභාත දිසුරි කියන නමින් තමයි ගොඩක් වෙලාවට ඇඩ්වර්ටයිසින් කරන්නේ. මගේ නම ඒක. my good name is that. right. ඊට පස්සේ මම ඔයාලට පොඩ්ඩක් මතක් කරොත් මගේ educational qualifications මම හිතන්නේ ඔයාලට ඒවා දැනගන්න එක උවමනාවක් තියෙනවා. මොකද ඔයාගේ ගුරුවරයා කවුද කියන එක සම්බන්ධ අවබෝධයක් තියෙනවා. හරි. එතකොට මම මේ වෙනකොට පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංග්‍රීසි භාෂාව සම්බන්ධව 6 ඩිප්ලෝමා එකක් තියෙන පුද්ගලෙක්. ඒ වගේම තමයි මම හිතනවා ඔයාලා අහලා ඇති ස්ලිට් කියන එක SLIIT කියලා තියෙන මාළඹේ ශ්‍රී ලංකා ඉන්ස්ටිටියුට් ඔෆ් ඉන්ෆර්මේෂන් ටෙක්නොලොජි කියන ආයතනයේ තොරතුරු දාගෙන ICT විෂය සම්බන්ධව 6 ඩිප්ලෝමා එකක් තියෙන පුද්ගලෙක්. ඒ වගේම මම මේ වෙනකොට වයඹ විශ්වවිද්‍යාලයේ ප්ලාන්ටේෂන් මැනේජ්මන්ට් ඩිග්‍රී එක ෆලෝ කරන ස්ටුඩන්ට් කෙනෙක්. ඉතින් මේක මම හිතන්නේ මේ මට්ටම ඇති දැනට ඉතින් අපි තව ගොඩක් දේවල් කතා කරමු. එතකොට වෘත්තියක් වශයෙන් මම කලින් හිටියේ සහකාර වතු අධිකාරිවරයෙක් විදිහට රාජ්‍ය වැවිලි සංස්ථාවේ සහ ඔයාලා අහලා ඇති කුස්තල්ලාව ප්ලාන්ටේෂන්ස් කියන්නේ ඒක රීජනල් ප්ලාන්ටේෂන් කම්පැනි එකක්. එතනදී සහකාර වතු අධිකාරිවරයෙක් තමයි වෘත්තියෙන් හිටියේ. එතනදී මම ගත්ත අත්දැකීම් සහ මම ඉගෙන ගත්ත දැනුම පාවිච්චි කරලා ඔයාලට දැන් අලුත්ම පාඨමාලාවක් හඳුන්වලා දෙනවා ඉංග්‍රීසි ලැන්ග්වේජ් එක ඉම්ප්‍රූව් කරගන්න. ඒ කියන්නේ ඉංග්‍රීසි භාෂාව කතා කිරීමට අදාළව. දැන් ගොඩක් කට්ටිය මෙතන සම්බන්ධ වෙන අපි ඉංග්‍රීසි කතා කරගන්න උවමනාව තියෙන නිසානේ. හරි. ඒතර මෙතනදී පුතේ ගොඩක් කට්ටිය සම්බන්ධ වෙනවා. මම හැමෝටම පුතේ කියලා කතා කරන්න මට වඩා වැඩිමල් කට්ටියක් ඉන්න පුළුවන් කමක් නැහැ. හරි. මට ඒක පුරුදු වෙලා තියෙනවා. හරි. ඒතර කොහොම හරි මේ මෙතනදී වයස අවුරුදු 10ට ඉහළ කට්ටිය තමයි මම මේ කෝස් එකට බඳව ගන්න තීරණය කරලා තියෙන්නේ. මොකද ඒ මට්ටම අවශ්‍යයි මේ මම කියන දේවල් තේරුම් ගන්න. හරි. මෙතනදී මට ඇත්තටම වාගේ මූලික දැනුමක් අවශ්‍ය වෙන්නේ නැහැ. මම ඒක ඉස්සරහට පැහැදිලි කරන්න. වයස 10ට වැඩි ඕනම කෙනෙක්ට මේකට සම්බන්ධ වෙලා වැඩේ කරගන්න පුළුවන්. හරිද? ඒතර මුලින්ම අපි චුට්ටක් කතා කරමුකෝ මේ ඔයාලා දැන් මේ ඉගෙන ගන්න යන්නේ මොකක්ද? ඉංග්‍රීසි කියලා කියන්නේ මොකක්ද? ඇයි මේ ඉගෙන ගන්න යන්නේ? මේ වගේ දෙයක්. ඉංග්‍රීසි කියන්නේ භාෂාවක්. very good. හරි ලැන්ග්වේජ් එකක් නේ. මට කියන්නකෝ ඔයාලා දන්නවද ඕනම ලැන්ග්වේජ් එකක් ගත්තොත් ඕනම භාෂාවක් ගත්තොත් ප්‍රධාන කොටස් 4ක් තියෙනවා. ආන්සර්ස් දෙන්න බෑ දන්නවනම් කට්ටිය. ඕනම ලැන්ග්වේජ් එක ප්‍රධාන කොටස් 4ක්. there are 4 main parts in a language. ප්‍රධාන කියනවනම් කියන්න බෑ. මම එකක් පටන් ගන්නම් මෙහෙම. ඔයාලට අයිඩියා එකක් එන්න පුළුවන්. කොහොමද එන්නේ? මේක ගැන ඔයාලා අහලා තියෙනවා. රීඩින් කියන්නේ එක පාර්ට් එකක්. තව පාර්ට්ස් 3ක් තියෙනවා. මොනවද? කියන්න බෑ. yes very good. reading දෙවෙනි එක කෙනා writing තුන්වෙනි කෙනා listening හතරවෙනි කෙනා ස්පීකින්. හරි. මේ ටිකේ තේරුම් සම්බන්ධව යම්කිසි අවබෝධයක් ඇති කියලා මම හිතනවා. හරිද? දැන් මෙතනදී මට කියන්න රීඩින් කියන්නේ මොකද්ද? කියවීම කියන එක. රයිටින් කියලා කියන්නේ ලිවීම. ලිස්නින් කියලා කියන්නේ ඇහුම්කන් දීම. ස්පීකින් කියලා කියන්නේ කතා කිරීම. හරිද? ඒතර ඕනම භාෂාවක උදේ දැන් සිංහල ගත්තත්, දෙමළ ගත්තත්, ඉංග්‍රීසි ගත්තත් ඕනම භාෂාවක මෙන්න මේ කොටස් හතර තියෙනවා. දැන් මෙතන හැමෝම ඉන්නේ ඉස්කෝලේකට ගියපු කට්ටියනේ. හරි. වයස අවුරුදු 10ට වැඩි හැමෝම ඉස්කෝලේ ගියපු කට්ටියනේ. මට කියන්න බලන්න ඔයාලගේ දැන් ඉස්කෝලේදී සබ්ජෙක්ට් එකක් විදිහට විෂයක් විදිහට ඉංග්‍රීසි භාෂාව වෙනම ඇතුළත් කරලා තියෙනවා. ඉස්කෝලේ කාලේ ඇතුළතදී ඔයාට මේ කොටස් හතරෙන් සම්පූර්ණ වෙන්නේ මොනවද? අපි එක්සෑම් එකක් විදිහට ගත්තොත් හිතන්නකෝ ප්‍රධානම ඔයාලගේ කඩේ විභාගයක් තියෙනවා O level එක්සෑම් එක. හරි. සාමාන්‍ය පෙළ විභාගයේ එක්සෑම් එක හිතන්නකෝ. ඔයාලව ටාගට් කරන ගොඩක් වෙලාවට සබ්ජෙක්ට් එකක් කියලා දෙද්දි පේපර් එකක් නේ. කියන්නේ ප්‍රශ්න පත්‍රයක් අරමුණු කරගෙන ඔයාලට උගන්වන්නේ විෂයක්. මට කියන්නකෝ ඒ එක්සෑම් එකට අදාළව ඔයාලට මේකෙන් සම්පූර්ණ ඕනේ මොන කොටස් ටිකද ඉස්කෝලේ කාලය ඇතුළත? දැන් මම ඉංග්‍රීසි භාෂාවේ අවශ්‍යතාවය ඔයාලට පෙන්වන්න යන්නේ. මට කියන්නකෝ මේ කොටස් හතරෙන් ඔයාලට සම්පූර්ණ වෙලා තියෙන මොනවද? very good. reading part එක සම්පූර්ණ වෙනවා. අයියේ කියවීමට අදාළව ඔයාලට දෙයක් තේරුම් ගන්න පුළුවන් වෙනවනේ. පේපර් එකේ තියෙන ප්‍රශ්න කියවලා තේරුම් ගන්න පුළුවන් වෙනවා. හරි. ඒ නිසා reading කියන part එක ඉස්කෝලේ ඇතුළත ගොඩක් වෙලාවට සම්පූර්ණ වෙනවා. ගොඩක් වෙලාවට ප්‍රශ්න පත්‍ර කරනවා. ඒ නිසා ඒ හරහා කියවන්න පුළුවන් මට්ටමකට යම්කිසි මට්ටමකට හදනවා. writing part එක ලිවීම ඒකත් සම්පූර්ණ වෙනවා. අයියේ O level exam එක ඔයාලා නිකන් මතක් කරගත්තොත් මොකද වෙන්නේ? පැය දෙකක් විතර තියනගෙන මොකද වෙන්නේ? ඔයාලා ලියන එකනේ කරේ නේ? අන්න රයිට්. එතකොට මොකද වෙන්නේ? රයිටින් පාර්ට් එකත් ඉස්කෝලේ ඇතුලේ සම්පූර්ණ වුණා. ලිස්නින් පාර්ට් එක චුට්ටක් කල්පනා කරලා බලන්න. ලිස්නින් කියලා කියන්නේ මේ කවුරු හරි කෙනෙක් ඉංග්‍රීසි වලින් කතා කරනවා. ඔයාලට වොයිස් රෙකෝඩ් එකක් දීලා
ඒක තේරුම් ගත්තද කියලා ඒ කියන්නේ බලන්න චෙක් කරන්න. ඔයාලට දුන්නද මොකක් හරි ක්වෙස්චන්ස් කීපයක්. එහෙම ආවද? එහෙම ආවේ නැහැ. පොළොවේ එක්සෑම් එකකින් හිතන්න. ඒතකොට මේ පාර්ට් එක පොඩ්ඩක් මිස් වෙනවා ඉස්කෝලේ කාලේ ඇතුළත. මේ පාර්ට් එක ස්පීකින් පොළොවේ එක්සෑම් එක ගැන හිතුව සමහරලාට මේක අර මොකද්ද? අර්බන් ඒරියාස් එක නාගරික ප්‍රදේශවල ඉස්කෝලවල නම් ගොඩක් වෙලාවට ස්පීකින් පාර්ට් එක යනවා. හරි. නමුත් අර රූරල් ඒරියාස් වලට ග්‍රාමීය ප්‍රදේශ වලට ආපුවම පොඩ්ඩක් ඕක වෙනස් වෙනවා. හරි. ඉස්කෝලවල ඉංග්‍රීසි කතා බහක් සිද්ධ වෙන්නේ නැහැ. යාළුවෝ අතරවත් ගුරු දරුවෝ අතරවත් එහෙම සිද්ධ වෙන්නේ නැහැ. ඒතර මේ කොටසත් පුතේ පොඩ්ඩක් ඉස්කෝලේ කාලේදී මගේ ඇරෙන අවස්ථාවක්. හරිද? මෙන්න මේ කොටස් දෙක විතරක් චුට්ටක් හයිලයිට් කරලා ඉංග්‍රීසි භාෂාවට දාලා ඉගෙන ගන්න. හැබැයි මෙන්න මේ දෙක ඔයාලට මගේ ඇරෙනවා ඉස්කෝලේදී. එතකොට අපි භාෂාවක් ඉගෙන ගන්නවා නම් මොකද වෙන්න ඕනේ ඇත්තටම? මෙන්න මේ කොටස් හතරම සම්පූර්ණ කරන්න බෑ නේ. භාෂාවක් ඉගෙන ගන්නවා කියලා කියන්නේ මේ රීඩින්, රයිටින්, ලිස්නින්, ස්පීකින් කියන පාර්ට්ස් හතරම සම්පූර්ණ කරන්න. මොකද එකෙන් කොටස් දෙකක් විතරක් සම්පූර්ණ වෙලා ඉතුරු කොටස් ටික ඔයාලට සම්පූර්ණ වෙන්නේ නැහැ. කියන්නේ ඒක භාවිතයක් කියන්නේ නැති නිසා මොකද වෙලා තියෙන්නේ? ඉස්කෝලේ කාලෙන් පස්සේ මොකද වෙන්නේ? after O level, after A level එහෙම නැත්නම් professional study කියලා වෙනම spoken English courses හැදිලා තියෙනවා. ඒකනේ කතන්දරේ නේ. ඒතර spoken English courses හැදෙන්න හේතුව මොකද්ද? අපිට ඇත්තටම ඉස්කෝලේ ඉංග්‍රීසි භාෂාව හරියටම කියලා දුන්නේ නැහැ. ඒ කියන්නේ කතා කිරීමට අදාළ කොටස සම්පූර්ණ වෙලා නැහැ. ඒ අඩුපාඩුව සම්පූර්ණ කරගන්න තමයි spoken English courses කියලා වෙනම හැදිලා තියෙන්නේ. සහ අපිට ඉංග්‍රීසි භාවිතයක් ඇත්තටම කතා කරන්න භාවිතයක් ඇත්තටම ඇවිල්ලා නැහැ. ඒක සමහරවිට ඉස්කෝලේ ඇතුළතදී සිද්ධ වෙන්නෙත් නැහැ. නැත්නම් ගෙවල් ඇතුළතදී ගොඩක් වෙලාවට සිද්ධ වෙන්නෙත් නැහැ. ඒ නිසා ඒක ලොකු ප්‍රශ්නයක්. හැබැයි ඉංග්‍රීසි අපි විෂයක් විදිහට ඉගෙන ගන්න. නේ? ඒක කතන්දරයක් ලොකුවට තියෙනවනේ උතන. ඒතර මේකෙදි දැන් ඔයාලා මේ කෝස් එකට සම්බන්ධ වෙන්නේ ඔයාලගේ ප්‍රධානම අරමුණ මෙන්න මෙයාව හදාගන්නනේ. ඒ කියන්නේ ස්පීකින් කියලා කියන්නේ තමන්ගේ දැනුම පාවිච්චි කරලා ඉංග්‍රීසි භාෂාවෙන් තවත් කෙනෙක්ට මොනවා හරි අදහසක් ඉදිරිපත් කරන්න මට්ටමට හදාගන්න ඔයාලගේ බලාපොරොත්තු වෙන්නේ. ඒතර මෙතනදී ස්පෝකන් ඉංග්ලිෂ් කියලා වෙනම කෝසස් හැදිලා හරි අද ඔයාලා මේ විදිහට සම්බන්ධ වෙලා ඉන්නේ ඔයාගේ ස්පීකින් ඇබිලිටි එක ඩෙවලොප් කරගන්න. කතා කිරීමේ හැකියාව සංවර්ධනය කරගන්න. හරිද? ඒතර මෙතනදී ඇත්තටම පොතේ ඔයාලට උවමනාවක් හැදිලා තියෙනවා හිතේ. ඒ නිසා තමයි අද මේ සෙමිනාර් එකට සම්බන්ධ වෙන්නේ. ඒ ඔයාලා සෝෂල් මීඩියා වල එහාට මෙහාට යනකොට එක එක ඇඩ්වර්ටයිස්මන්ට් දකින්නවා. ගොඩාක් ස්පෝකන් ඉංග්ලිෂ් කෝසස් තියෙනවා. හරි? මේ ක්ලාස් එකට එන්න මොනවා හරි හේතුවක් තියෙනද? මේකටත් ඇවිල්ලා නිකන් බලන්නම්. ඒතර මේ කෝස් එක හරහා ඔයාලට හම්බෙන විශේෂ දේවල් මොනවද කියලා මම අද සෙමිනාර් එකේදී පැහැදිලි කිරීමක් කරලා දෙනවා. හරිද? රයිට්. එතකොට ඒක සම්බන්ධව මොනවා හරි ගැටලුවක් ආවොත් ඔයාලට ටෙක්ස්ට් බොක්ස් එකට මැසේජ් එකක් දාන්න පුළුවන්. මම මයික්ස් ඔන් කරන්නේ නැහැ. මොකද ඒක අද සෙමිනාර් එක නිසා පොඩි අවුලක් වෙන්න පුළුවන්. හරි? රයිට්. මට කියන්නකෝ බලන්න මෙතනදී මම චුට්ටක් මේක කතාවක් ආශ්‍රයම පටන් ගන්නම්. මම ඔයාලට කියලා දෙන්න යන දේ මොකක්ද කියලා. ඕනම භාෂාවක පුතේ තියෙනවා යුනිවර්සල් පාර්ට් එකක්. ඒ කියන්නේ අපි සිංහල ගත්තත්, ඉංග්‍රීසි ගත්තත්, තමිල් ගත්තත්, රෂියන් මේ මොන ලැන්ග්වේජ් එක ගත්තත් ඒ හැම එකකටම යුනිවර්සල් පාර්ට් එකක්. ඕනම ලැන්ග්වේජ් එකට පොදු කොටසක් තියෙනවා. හරිද? ඒ පොඩි concept එක ඔයාලා අඳුරගත්තොත් මම කියනවා මම ඔයාලට ගැරන්ට් කරනවා ඔයාලට ඕනම භාෂාව ඕනම ලැන්ග්වේජ් එකක් මේ ලෝකේ තියෙන මාස්ටර් කරන්න පුළුවන්. කියන්නේ ඉගෙන ගන්න පුළුවන්. හසුරවන්න පුළුවන්. හරිද? මම මේක ප්‍රායෝගිකව අත්විඳා මම ඔයාලට කලින් කියනවා සහකාරවත්ව අධිකාරිවරයෙක් විදිහට හිටියා කියලා. ඒත් ඇත්තට මම ඒ කාලේදී ලොකු කියන්නේ අපිට හાર્ඩ් ට්‍රේනින් එකක් හම්බ වෙනවා. මම පොඩි කතාවක් ආශ්‍රයෙන් එන්න කිව්වේ ඒකයි. එන්න කියලා කිව්වේ ඒකයි. මේ අපිට මාස 3ක වගේ මාස අපිට 9ක ට්‍රේනින් එක එන්න සම්පූර්ණයෙන්ම. ඒත් ඒකේ මාස 3ක වගේ කාලයක් ඇතුළත මට සිද්ධ වුණා දෙමළ භාෂාව. හරි? දැන් මොකද හේතුව මම දැන් සහකාරවත්ව අධිකාරිවරයෙක් විදිහට ඉන්නේ තේවතු වලනේ. හරි? TA ස්ටේට්ස් වල ඉන්නේ. එතකොට එතනදී අපි ගනුදෙනු කරන්නේ කියන්නේ අපි ලේබර්ස්ලාත් එක්ක ගනුදෙනු කරනවා නම් ලේබර්ස්ලා දමිළ ජනතාව. හරි? දෙමළ ජනතාවත් එක්ක ගනුදෙනු කරද්දී ඒ කටට සිංහල සම්බන්ධව ලොකු අවබෝධයක් නැහැ. අප් කන්ට්‍රීස් පැත්තේදී සිංහල භාෂාව ලොකුට ඒ කට්ටිය දන්නේ නැහැ. හරි? එතකොට ඉංග්‍රීසි ලැන්ග්වේජ් එක කොහොමද දන්නේ? හරිද? මම මේ අව탁සිරු කරනවා. නමුත් ඒක තමයි ඇත්ත කතන්දරේ. හරිද? ඒතර අපිට ඒ කට්ටියට අදාළව මොනවා හරි යාළට කියලා වතු ආශ්‍රිතව ඒ කරගන්න තියෙන වැඩ ටික කරගන්න නම් අපිට හැකියාව තියෙන්න ඕනේ දෙමළ භාෂාවෙන් ටැමිල් ලැන්ග්වේජ් එකෙන් කමියුනිකේට් කරන්න. දෙමළ භාෂාවෙන් අපිට ඒ කට්ටියත් එක්ක කරට කර කතා කිරීමේ හැකියාවක් තියෙන්න ඕනේ. කරට කර කතා කිරීමේ හැකියාව කෙසේ වෙතත් අපිට අපි කියන දේ තේරුම් ගන්න පුළුවන් මට්ටමකට කියන්න පුළුවන් වෙන්න අපිට හැකියාව තියෙනවා. ඒතර මට ලොකු අවශ්‍යතාවයක් ආවා. මම දැන් ට්‍රේනින් එකෙන් පස්සේ මම ජොබ් එකට යන්න ඕනේ. හරි ජොබ් එකේදී මට දෙමළ මිනිස්සුත් එක්ක දෙමළ භාෂාවෙන් කතා කරන්න බැරි වුණොත් මට ඒකෙදි පොඩි නෙවෙයි අතන ලොකු අඩුවක් ඒක. ඒ නිසා මගේ හිතේ ඇත්තටම තද උවමනාවක් ලොකු උවමනාවක් ආවා. මම කොහොම හරි මේ දෙමළ භාෂාව කතා කරගන්න මට්ටමට හදා ගන්න ඕනේ කියලා. ඒතර මට ඇත්තටම ඒ කාලෙදි හිටියේ නෑ කවුරුවත් වෙනම සිලබස් එකක් හදලා මේක දෙමළ භාෂාවේ වචන ටික වෙනම පාඩම් කරවලා හරි එහෙම කරන කවුරුවත් හිටියේ නෑ. තනියම ඉගෙන ගන්නයි සිද්ධ වුණේ. හරි අපි කියන්නේ self learning කියලා කියන්නේ. ඒකෙදි අපිට හම් වෙන ට්‍රේනින් පීරියඩ් එක සම්පූර්ණයෙන්ම self learning. අපි වතු ආශ්‍රිතව ඉන්නකොට
ඒ ඇග්‍රිකල්චර් ප්‍රැක්ටිසස් පවා අපි ගන්න ඕනේ self learning. අපි වතුව ඇතුලේ ගිහිල්ලා ලේබර්ස්ලත් එක්ක කතා කරලා ඒක තමයි ප්‍රැක්ටිකලි ඉගෙන ගන්න ඕනේ දේ. මම කියන්නේ මේක මම ගත්ත එක්ස්පීරියන්ස් එකක්. හරි ප්‍රායෝගිකව මම ගත්ත එක්ස්පීරියන්ස් එකක්. මම ඒක සාර්ථක කරගත්තා. හරිද? ඒ ක්‍රමය තමයි මම ඔයාලට කියලා දෙන්න යන්නේ. හරිද? මාස 3යි ඇත්තටම මට හරියටම ගියේ දවස්වල අපි සාමාන්‍යයෙන් තේවතු ආශ්‍රිත වෙනකොට මිනිස්සු වැඩ කරනකොට අපි දෙමළ භාෂාවෙන් කතා කරන්න හුරු වුණා. හරි මමත් එක තව ට්‍රේනිස්ලා කීප දෙනෙක් හිටියේ. ඒ කට්ටියත් එක්ක එකතු වෙලා මම මේ වැඩේ කරේ. හරි සාමාන්‍යයෙන් මම නිකන් කිව්වොත් අපි දැන් ඒ කට්ටිය වැඩ කරන දේවල් නිරීක්ෂණය කරනවා බලන්න ඕන. හරි අපි සාමාන්‍යයෙන් කියන්නේ ඒ කට්ටිය කියපුවම ඒ කට්ටිය වැරදි වැඩක් මොනවා හරි කරනවා නම් දෙමළ භාෂාවෙන් උපදෙස් දෙනවනේ ඔය දේ කරන්න එපා කියලා. හරි අපි අංග පාරුංග අටතක්ක මේල කෝලි කාලවාද කෝලි මුඩිචිරික් කොහොම තමයි පටන් ගන්න. හරි කියන්නේ අංග පාරුංග කියන අර බලන්න මම දෙමළ භාෂාව කියලා දෙනව නෙමෙයි මෙතන. මම කියන්නේ මම ඉගෙන ගත්ත දේවල් ටික. අර බලන්න අපි ඔය තේවතු ආශ්‍රිතව ඉන්න කට්ටිය දන්නවා මේ පොලි කාලවාදී කියලා කියන්නේ අර කුකුල් කකුල් වගේ තියෙනවා තේ ගස්වල මට්ටමින් උඩ අපි ඒවා තියන්නේ නැහැ. ඒතර දළු වෙන්න පරක් වෙනවා. ඒ වගේ අපි මොනිටයිස් කරන්න ඕනේ ඇත්තටම හරියටම මේ මොනිටර් කරන්න ඕනේ වතු ආශ්‍රිතව ඉන්නකොට. හරි ඒ වගේ අර තප්පාදු කරනකොට වෙනම වචන සෙට් එකක් තියෙනවා. හරි පොරේ වාක්කල වෙට්ටිංග වගේ දේවල් කියනවා. හරි. ඒතර දැන් මේ වෙනකොට ඇත්තටම වෙනක සාධාරණ මාහ තමිල් පෙස මුඩිය. මට මේ වෙනකොට යම් කිසි මට්ටමකට දෙමළ කතා කර ගැනීමේ හැකියාවක් තියෙනවා. ඒ මම ප්‍රායෝගිකව ගත්ත අත්දැකීමක්. හරි. ඒතර ඒක මට ඇත්තටම ඔළුවට වැදුනා. මොකද ඕනම භාෂාවක ඇත්තටම මේ කොටස් ටිකනේ තියෙන්නේ කියන එක තේරුම් ගත්තොත් ඔයා හරි මම මේ දැන් කියලා දෙන concept එක වල තේරුම් ගත්තොත් ඇත්තටම ඔයාලට ඕනම භාෂාවක් කතා කරන්න හැකියාවක් තියෙනවා. හරි. මම දෙමළ භාෂාව ඉගෙන ගන්න මට ඇත්තටම අර ඉස්කෝලේ කාලේ අපිට සබ්ජෙක්ට් එකක් විදිහට කරපු නිසා දෙමළ කියවන්න යම් කිසි මට්ටමක හැකියාවක් තිබුණා. හරි අකුරු සම්බන්ධ අවබෝධයක් තිබුණා. ඒකත් ඇත්තටම මට ප්‍රොෆෙෂන් එකේදී ලොකු වැදගත්කමක් වුණා. ඒ කට්ටියගේ ලෙටර්ස් ඒ දේවල් ගොඩක් වෙලාට අපි ටැමිල් ලැන්ග්වේජ් එකකින් යන්නේ. හරි ටැමිල් ලැන්ග්වේජ් එකකින් යන්නේ. ඒතකොට ඒ නිසා ඒ භාෂා දැනුම මට ඇත්තටම ප්‍රයෝජනයක් වුණා මේ වැඩි කරගෙන යන්න. හරි මම කියන්නේ මේ මාස 3ක කාලය ඇතුළත අලුත් භාෂාවක් ඉගෙන ගන්න හැකියාව ලැබුණා. හරි. එතකොට ඒ ඉගෙනගත්ත සිස්ටම් එක මම දැන් පාවිච්චි කරනවා තවත් ලැන්ග්වේජ් එකක් ඉගෙන ගන්න. හරි. එතකොට මම මෙහෙම කිව්වොත් ඔයාලට තේරෙනවද කියලා බලන්න. Сейчас я также учу русский для своего будущего бизнеса. මම මේ කතා කරපු භාෂාවල දන්නවා. දන්න කෙනෙක් ඉන්නවා කියන්න බෑ. මම ආපහු කියපු චුට්ටක් මට මතක විදිහට කියන්න. Сейчас я также учу русский язык для своего будущего бизнеса. මේ ලැන්ග්වේජ් එක දන්න කෙනෙක් කවුරු ඉන්නවද? පුරු නැතුව ඇති ගොඩක් අයට දන්නවද කවුරු හරි? මම මේ දවස්වල මගේ අර සිස්ටම් එක පාවිච්චි කරලා මම ඉගෙන ගන්න ලැන්ග්වේජ් එක. මේක රෂියන් ලැන්ග්වේජ් එකකුත්. රුසියානු භාෂාව. මම ඉගෙන ගන්නවා මේ දවස්වල මගේ අනාගත ව්‍යාපාර කටයුතු කීපයක් කරන පොඩි ප්ලෑන්ස් කීපයක් තියෙනවා. ඒකට මම ඉගෙන ගන්නවා මගේ මේ සිස්ටම් එක පාවිච්චි කරලා. මට ඒකත් මාස 3ක් ඇතුළත අනිවාර්යයෙන්ම යම් කිසි මට්ටමකට කෙනෙක්ට කතා කරන්න පුළුවන් මට්ටමට හදාගන්න පුළුවන්. හරි. ඒතර මම මෙතනදී ඔයාලට පැහැදිලි කරන්න උත්සාහ කරන්නේ ප්‍රායෝගිකව ඇත්තටම අපිට භාෂාවක් ඉගෙන ගන්න මහා ලොකු කාලයක් යන්නේ නැහැ. හරි. දැන් අතරම ඔයාලා දන්නවනේ කොරියන් ජොබ්ස් වලට යන කට්ටිය මාස 6ක් වගේ කාලයක් ඇතුළත මේ ලැන්ග්වේජ් එක කිසිම දෙයක් නොදැන ගිහිල්ලා මාස 6ක් වගේ කාලයක් ඇතුළත සම්පූර්ණයෙන්ම හොඳ මට්ටමකට හදාගෙන ඒ ජොබ් එකට යනවා. හරි. භාෂාවක් ඉගෙන ගන්න පුතේ අපිට ඇත්තටම මහා ලොකු දැනුමක් ඕන වෙන්නේ නැහැ. භාෂාවක් කතා කරන්න ඇත්තටම ලොකු දැනුමක් අවශ්‍ය වෙන්නේ නැහැ. හරිද? ඒතර මම මෙතනදී ඔයාලට මතක් කරොත් මෙහෙම දෙයක් හිතන්නකෝ ඔයාලා දැන් ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගන්න. කතා කරන්න මේ පටන් ගන්න අවස්ථාව ඉංග්‍රීසි සම්බන්ධ කිසිම දැනුමක් නැතුවද පටන් ගන්න? මට ඒක චුට්ටක් කියන්න බෑ. තමන්ගේ ඉංග්‍රීසි දැනුම සම්බන්ධ තමන්ට අවබෝධයක් තියෙනවනේ. චුට්ටක් කල්පනා කරලා බලන්න. මම මෙහෙම අගයක් දෙන්නම් ඉස්සෙල්ලා. ඉංග්‍රීසි භාෂාව සම්බන්ධ කිසිම දෙයක් දන්නේ නැති කෙනෙක්. මම අගයක් දෙන්නම් 100%යි කියලා. හරි. ඉංග්‍රීසි භාෂාව සම්බන්ධ 100%ක්ම දන්න කෙනෙක්. මම අගයක් දෙන්නම් 100%යි කියලා. හරි. ඒතර 100%යි 100%යි කියන මේ ලයින් එකේ ඔයා මොන වගේ තැනකට නැවතිලා ඉන්නේ කියන්න බලන්න. නිකමට චුට්ටක් කල්පනා කරන්න. මොන වගේ තැනකද ඔයා නැවතිලා ඉන්නේ? මේ වෙනකොට මම අහන්නේ. හරි. මොන වගේ තැනක නැවතිලා ඉන්නේ? 100% කවුරු ඉන්න පුළුවන්? මයිනස් ඍණ ගණන් වල ඉන්න බෑ කවුරුත්. හරි. ඍණ ගණන් වල ඉන්න බෑ. ඇයි මම එහෙම කියන්නේ? ඔයාලා දැන් මාව මේ දකින්නේ මොකක් කරාද? දුරකථනයක් කරාද? ෆෝන් එක කරාද? නැත්නම් උකුළු පරිගණකයක් කරාද? ලැප්ටොප් එකක් කරාද? නැත්නම් පරිගණකයක් කරාද? කම්පියුටර් එකක් කරාද? මොකද වෙන්නේ? ඔයාලා මගේ මේ ක්ලාස් එක සම්බන්ධව දැනගත්තේ වීඩියෝ පටයක් කරාද? නැත්නම් නිකම්ම වීඩියෝ එකක් කරාද? මොකද වෙන්නේ? අපි නොදැනීම පුතේ අපි ඉංග්‍රීසි වචන බොහොම ප්‍රමාණයක් පාවිච්චි කරනවා කතා කරද්දී. හරි. ඇත්තටම අපි දන්නේ නැහැ ඉංග්‍රීසි වචන සෙට් එකක් අපේ ඔළුවේ තියෙනවා කියලා. ඒතර කිසිම කෙනෙක්ට කියන්න බෑ ඉස්කෝලේ ගියපු කෙනෙක් නම්. හරි. ඉස්කෝලේ ගියපු කෙනෙක් නම් කිසිම කෙනෙක්ට කියන්නේ මගේ ඉංග්‍රීසි දැනුම 100%යි. හරි. එහෙම කියන්න බෑ. ඔයා 100%ෙන් එකක් හරි ඉස්සරහට ආවිලා තමයි පටන් ගන්න යන්නේ. ඒ නිසා ඔයාලට කොන්ෆිඩන්ස් එකක් හිතේ හදා ගන්න පුළුවන්.
මම ඉංග්‍රීසි සම්බන්ධ කිසිම දෙයක් දන්නේ නැහැ. හරි. එහෙම කියලා නිකන් අර මයින්ඩ් සෙට් එක නෙගටිව් කරගන්න ඕනේ. ඉංග්‍රීසි සම්බන්ධ යම්කිසි දැනුමකින් තමයි මම මේ පටන් ගන්නෙ. හරිද? ඒක කොන්ෆිඩන්ස් එක හදාගන්න මයින්ඩ් සෙට් එක ඉස්සරම හදාගන්න ඕනේ. ඔයා අහලා තියෙනවා මෙහෙම දෙයක්. සාමාන්‍යයෙන් අපිට මයින්ඩ් සෙට් එකක් හදාගන්න දවස් කීයක් ඕනද? If you want to have a new mindset, how many days do you want? ඔයාලට දවස් කීයක් ඕන වෙනවද? දන්නවද කියන්න බෑ. ඒක ප්‍රසිද්ධ කියමනක්. If you want to have a new mindset, you only want to have one day. එක දවසයි. හරි. එක දවසකින් ඔයාලට අලුත් mindset එකක් හදාගන්න පුළුවන්. හරිද? But if you want to have a new habit, ඔයාලට ඕන නම් අලුත් පුරුද්දක් හදාගන්න. හරි කියන්න බෑ. මේ mindset එක හදාගත්තාන් පස්සේ ඔයා ඒක පුරුද්දක් විදියට දිගටම ජීවිත කාලෙම අරගෙන යන්න නම් පුරුද්ද වාගේ ඇඟට කාවද්ද ගන්න ඔයාලට දවස් කීයක් ඕන වෙනවද? මේක ප්‍රසිද්ධ කතාවක්. දවස් කීයක් ඕන? දවස් 21ක් 21 days. දවස් 21ක් ඔයාලට ඕන පුරුද්දක් ඇත්තටම ඔයාලට පුරුද්දක් විදියට කරගන්න නම්. හරි. ඊට පස්සේ new skill එකක්. ඊට පස්සේ එන්නේ. If you want to have a new skill, how many days do you want? දවස් කීයක් ඕනද? කුසලතාවයක් කියලා අපි කියන්නේ. අලුත් කුසලතාවයක් ඔයාගේ ජීවිතේට එකතු කරගන්න නම් ඔයාලට දවස් කීයක් ඕනද? 90 days. දන්නවනේ කටිය. 90 days ඕන. ඒ කියන්නේ දවස් 90ක්. අපි කියන මාස 3ක් කාලයක් කියලා. තව දෙයක් උතරින් ඉස්සරහට යනවා. If you want to have a new appearance, ඔයාලට ඕන නම් අලුත් appearance එකක්, බාහිර පෙනුම ඔයාලට වෙනස් කරගන්න ඕන නම් කොච්චර කාලයක් ඕනද? දන්න කටිය කියන්න බෑ. very good. 180 days. ඒ කියන්නේ දවස් 180ක් අපි කියන්නේ මාස 6ක් කියලා කාලයක්. හරි. ඔයාලට ඒක ඇත්තටම ප්‍රායෝගිකව අත්විඳින්න පුළුවන්. ජිම් එකකට ගියත් ඔයාලට ඇඟ වෙනස් කරගන්න පුළුවන් මාස 6ක් ඇතුළත. ඔයා ඒකට අවතීර්ණ වෙලා හරියටම වැඩි කරගත්තොත්. හරි. ඇත්තටම මේක ඒ දවස් ප්‍රමාණය ඇත්ත කතන්දරයක්. මම මේක ප්‍රායෝගිකව අත්විඳා. ඒතර අපි දැන් මේ කරන්න යන්නේ මොකද්ද? අපි දැන් මේ කරන්න යන්නේ අද දවසේ මම ඔයාලගේ කරන්නේ මයින්ඩ් සෙට් එකක් හදන එක. ඒ කියන්නේ ඔයාගේ හිතේ ඇත්තම ඌමනාවක් හදනවා මට ඉංග්‍රීසි කතා කරන්න ඕනේ කියලා. මේ මයින්ඩ් සෙට් එක ඇත්තටම ඔයාලා හිතේ හදා ගන්න ඕන. හරිද? මෙතන දැන් ගොඩක් වෙලාවට ඉන්න නැත්තේ ඉංග්‍රීසි භාෂාව සම්බන්ධව හසුරවන්න ගිහිල්ලා අපහසුතාවයට පත්වෙච්ච කට්ටිය. ඉංග්‍රීසි භාෂාව කතා කරන්න ගිහිල්ලා පොඩ්ඩක් අපහසුතාවයට පත් වෙන කට්ටිය තමයි මේ වගේ කෝසස් වලට එන්නේ. හරි. ඒ කියන්නේ ඔයාලට ඇත්තටම ඌමනාවක් හිතේ හැදිලා දෙනවා මම මේ ලැජ්ජාවට පත්වෙච්ච මේ අවස්ථාව ආයෙ මගේ ජීවිතේ මම ඉති කර ගන්න දෙන්නේ නැහැ. අනේ මයින්ඩ් සෙට් එක දැන් ඔයාලගේ හිතේ තියෙනවා. දැන් මම මේ කියන දේවල් ඔස්සේ ඔයාලා තවත් එක ඉම්ප්‍රූව් කරගන්න ඕනේ. අද දවසේ ඔයාලා මයින්ඩ් සෙට් එක අලුතෙන්ම හදාගන්න මම අනිවාර්යයෙන්ම මේ කෝස් එකෙන් පස්සේ හරි මේ කෝස් එක ඇතුළත ඉගෙන ගන්න ඕන ඔක්කොම දේවල් ටික හරියට පිළිවෙලට කරගෙන ඉංග්‍රීසි භාෂාව ෆ්ලුවන්ට්ලි අපි චතුරව කියලා කියන්නේ ෆ්ලුවන්ට්ලි කතා කරන්න පුළුවන් පුද්ගලයෙක් බවට වෙනස් වෙනවා. හරිද? මේ මයින්ඩ් සෙට් එක අද හදාගන්න. ඒ ඇති. මේ මයින්ඩ් සෙට් එක හදාගත්තාන් පස්සේ මම මේ කෝස් එකේ දවස් 21ක් යනකොට ඔයාලට හරි ඔයාලගේ ඇඟේ හැබිට් එක ඉංග්‍රීසි කතා කරන පුරුද්ද හදනවා. ඒකට මම වෙනම වැඩ පිළිවෙලක් අරගෙන යනවා. හරිද? සම්පූර්ණ වෙද්දී ඔයා නිව් ස්කිල් එකක් ඔයාගේ ජීවිතයට එකතු කරගෙන තියෙනවා. අලුත් කුසලතාවයක් ඔයාගේ ජීවිතයට එකතු කරගෙන තියෙනවා. ඉංග්‍රීසි භාෂාවෙන් ඕනම තැනකට ගිහිල්ලා කොන්ෆිඩන්ස් ඇතුව කතා කරන්න පුළුවන්. හරි? අලුතෙන්ම ස්කිල් එකක් හදාගන්න ගමනක් තමයි මේ පටන් ගන්න යන්නේ. හරිද?